ඕඩෙක් කර අපිට ගන්න ඕනේ අපිට ඕනේ පිස්සු උත්තේ මේ මල් මාසයිනේ ඕ ආම නෑ පොඩ්ඩයි here is my phone මල්ලා දෙන්න එලාව ගිය එලාව ගිය can you take the මේක for what yeah wait I take trial ඕ එළිය රැගෙන ආවා අපේ කවියා එහෙනම් අපි රතින් ගන්න ගියාද දැන් පිර ඊ අඩ කොහෙට දාන්නේ කියනකටද මේ පාරට අපි පස්සට කොපෙත් ආ කොහෙර ගියා දාන කට්ටිය ලස්සන බෝලයක් එයි බෝලයක් අම්මට මෙමලද මේ පාර බට්ටේ කේචුද උට අයියෝ ගන්න පොඩයි මම හැන්ද දාගන්න මම නිකුත්ලා කන හැන්ද වෙන්නේ ලසිත් මාලික බෝල් දාන්න දෙන්න තියෙනවා මෙන්න මෙන්න දාන්න හා එයා මතුන ඒ කොහෙද ඒකේ ඕ ඒ දේනේ බයි අම්මට ෆ්ලෑෂ් එන්න ආයෙත් හෙට බම්බර චක්‍ර නිලපුරියෝ ඔයගොල්ලෝ බලාගත්තේ අපේ ගෙදර අවුරුදු විතර ඒක ඉවරයි එහෙනම් එසේ සමරු අවුරුදු වීඩියෝ කරන්නේ මාව එන්නේ මට සුබලුත් අවුරුදු කිව්වා සුබලුත් කියව සුබලුත් සුබලුත දැන් ඒ වගලොන්ටම ජයෙන් ජයම වේවා සුබලුත් සේම වේ සුබ නව වසරක් තියෙනවා අනිතෝ ආද වෙන්නේ මේ මාව වෙන්නන්නේ මම නිකන් පෙන්නන්නේ අපි මේ ලස්සන ෂොට් එකක් දාමු දැන් අපි විශ් කරගමු හලෝ කොහොමද කරන්නේ ඊට වදින්න උඹ වැඩිම කොහෙද බං ඒ පාඩුව දියෝ ඒ පාර දර ගන්න බෑකෝ මංවත් දන ගහලා වදින්නේ අම්බෝ පාර දන ගලද දැන් උඹ වෙන්න අපි කට්ටිය දැන් මං වදින්න ඕනේ ඔව් උඹ වදින්න මං කොයි වෙලේවත් වදිනවා අනේම අග මට නෑනේ හැම එකම ෆෝන් එක තියාගෙන විශ් කරන හැම එකයි කාට කරන්නේ මේ කට්ටිය විශ් රජින පෙට්ටිය ගෙනා පොඩි එකක් වව් සිංහල හින්දු දෙමළ නිව් එකක් ඒවා හැමෝටම හැම මිනිස්සයටම සුබලුත් අවුරුද්දක් ඒවා කිව්වම හරිනේ බං හරි මගුල දාගම් බේදෝ නැහැ අන්න හරි පාටි දාපල පිපල මිනිසාමයි ලොව දෙවියන් වල්ලේ මිනිසාමයි ලොව තිරිසන් වල්ලේ ඇසිල් දුටු දේ බොරුයි නොයයිලෝ ටික දන්නේ නැහැ බං ඒකේ මං කියන්නේ ඔය ටික පාස් කරපන් වයන් එළියට මාත්‍යා අපි යන්නේ නැහැ පන්සල් පන්සල් වල වඩින යනවා අපි යම් බාන පන්සල් මේ මුන් දෙන්න වේට්ටි ඇදගෙන පන්සල් වල යනවා සපත්තු දාලා මුන් දෙන්න පන්සල් යන්නේ අවුරුදු කීයකද ආනේ ඔබ මුන් දෙන්න කඩුතර පන්සලට ඇවිල්ලා නේ ඒකයි එක්කන් ආවට දැනේ මතක් වුණා okay let's go to පන්සල් මදලා බින්දේ පහ දාන්න මේ මොකක් බින්දේ පහ දාපන් බින්දුවේ පහ හරි එල් අම්මට එලකිට දැන්දව ලස්සන්ට වේ ඔබ පන්සල් එක්කන් ආවට මගේ පව්කාරකම යවි බා යාළුවෙක් ඔබ එක එක මම්ම ඔය ටික ඔක්කොම එකපාරට තියන්න බං මට කම්මැලි ඔහොම එක එක තියන්න මං නම් එකපාරට තියනවා
අනේ ප්‍රෙස් ගන්න ඉක්මනට. ගණන් ගන්න එපා. මම පෙරිමි. අනේ අයි. අර අයිනේ පල. එල ගිරි බා. උඹට නෑ බොරුම. තේ දාපෝ. පොක්කලන. ඕක දාපන් පල්ලෙහාට පන්සල ගින්න. පොඩ්ඩක් අඩිය හයියෙන් ගහපන්. මම මල් තියන්නේ නැහැ. ඇත්තම කිව්වොත් සිමෙන්ති ගොඩකට මල් තියනවා කියන එක මට ඉතාමත් ගොන් වැඩක්. මම බුදුහාමුදුරු කිව්ව විදියට ජීවත් වෙනවා. ඔයගොල්ලෝ මල් තියනවා. මම ඒව දිහා බලාගෙන hina වෙනවා. අනේ අර අපි follow me. Let's go. මේ හරි කොට රස්ස අර රොට දැනෙන්නේ නැහැ ඔය කකුල් නෙමෙයි තියෙන්නේ. ගුරුවර බණ කියන ඒවා කරන්නේ මෙතන. ලෑලි ගෙදර නෑ ඉඩම හුගසි දැන් too late ඉතින් ජොබ් ගන්නෝ ඉතින් මන්ත්‍රියට බත් පැකට් එකයි පෝස්ටරු ගැහුවම තර රුපියල් 100යි කිරිකිරේවා බක් මාසේ කිරි උඩ තියෙන්නේ දැන් උඩමයි තියෙන්නේ. තව චුට්ටකින් ජොග ගාලා කොහෙන් හරි උතුරන පැත්ත අනුව තමයි අපි තීරණය කරන්නේ අපේ වාසනාව කොයි අතටද යන්නේ කියලා. අපි බලමු අපේ කිරි ටික කොයි පැත්තටද ඉතිරෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් සෑහෙන වෙලා ගිහිල්ලා තියෙන උතුරන්න මං හිතන්නේ අපිට දෙසැම්බර් මාසෙ වගේ තමයි මේ කිරි ඉතිරෙන විදිහට හරියන්නේ. මොකද සෑහෙන වෙලා ගියා. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ වගේ තමයි අපිට හරියන්නේ මං හිතන්නේ. කලින් පිපුරෝ ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. තාම නෑ. මට පෙනියන ආකාරයට අපිට හරියන්නේ මේ පැත්තෙන් අද. මෙන්න මේ පැත්තෙන් තමයි හරියන්නේ බලමු. ඒකට මොනවද තියෙන්නේ? ඒකට මොකද නැව අපි ප්‍රැක්ටික පොඩ් දෙක තිබ්බා. අම්මා උඹලා මේ TikTok වීඩියෝ එකක් දාන්න පුළුවන් මේ ඉතින් කිරි උතුරන එක දිහා බලගෙන යාළුවල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් ඇටටම සිරියාවයි යෙරිය තිරේවා නවවශරේ යෙරිය තිරේවා නවවශරේ ශාමයේ ගීටයේ අරවුන ගීඩශ අටි නවශරේ නැන්ද? මම හිතන්නේ මේ විදියට නම් දෙසැම්බර් 31 වගේ තමයි හරියන්නේ. නෑ. අපේ අම්මා ගිනි කෙලිය හරි. හැම පැත්තෙම ඉතිරෙනවා ආයේ ඉතිරෙනකොට මේ අවුරුද්ද තමයි හොඳ. ඒ මේ කට්ටියින් දාද කීදී අතුරුන. එන්න කෙනෙක් ගෙල්ලි